අපි ඉන්න තැන වෙනස් වෙන්න පුළුවන්. අපි සටන් කරන තැන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සටන වෙනස් වෙන්නේ නැහැ. අපි සටන් කරන තැන වෙනස් වෙන්න පුළුවන්. සටන වෙනස් නැහැ. සටන වෙනස් වුණොත් එදාට අපේ කාර්යභාරය අවසానයි. ඒ ඉතිහාසයේ මෙතෙක් පැවති දුෂ්ටත්වය පරාජය කරලා අපි මේ ගමන් කරමින් තියෙන්නේ. මේ දේවමයිකල් සහෝදරයලා ශිෂ්‍ය ව්‍යාපාරය අපට සටන් කරන්න සිද්ධ වුණා, අරගල කරන්න සිද්ධ වුණා. මොකටද? බැටන් පොලුත් එක්ක, කඳුළු ගෑස් එක්ක, වෙඩි උණ්ඩත් එක්ක, සිරගවල් එක්ක, වදකාගාරත් එක්ක. එහෙම සටන් කරා නිදහස් අධ්‍යාපනයේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. අද ඔබට සටන් කරන්න වෙලා තියෙනවා ජනතාවත් එක්ක, අධ්‍යාපනයත් එක්ක, වෘත්තීන් එක්ක, අධ්‍යාපනයේ ප්‍රතිපත්ති හදන්න, අපි එන් කරන මුදල් ප්‍රතිපාදන හරියට ගෙනියන්න, සමාජයට ගිහිල්ලා මේව ඉදිකිරීම කරන්න, අලුත් පරම්පරාවට කියා දෙන්න, AI තාක්ෂණය කියා දෙන්න, නව ඩිජිටල් යුගය ගැන කියා දෙන්න, ලෝක ආර්ථිකය ගැන කියා දෙන්න, නව හොඳ මිනිස්සු ගැන කියා දෙන්න, මානව දයාව ගැන කියා දෙන්න, පරිසරයට ආදරය කරන මිනිහෙක් නිර්මාණය කරන්න. අපට එක යුගයකදී සිද්ධ වුණා අනුර සහෝදරයාට, විජිත් සහෝදරයාට, විමල් සහෝදරයාට අපට උපාධිය පැත්තකින් තියලා වැඩ කරන්න. උපාධිය පැත්තකින් තියලා වැඩ කරන්න. හැබැයි අපි එදා හීනයක් දැක්කා. මට අද වගේ මතකයි. අපේ අද ප්‍රධාන ලේකම් සහෝදරයා ටිල්වින් සහෝදරයා හැමතිස්සෙම කිව්වා 1994 අපට කිව්වා ඔයගොල්ලෝ උපාධිය පැත්තකින් තියලා වැඩ කරාට අනිවාර්යෙන් උපාධිය අරගෙන වැඩ කරන සෙට් එකක් අපට ඕන වෙනවා කියලා. අපට ඕන වෙනවා කියලා කිව්වා. මොකද අපි හීනයක් දැක්කා. ඒක ළඟා කරගන්න බැරි හීනයක් නෙමෙයි, ළඟා වෙන හීනයක්. මොකද්ද? සුදුසුකම් තියෙන මිනිස්සු ටිකක් අපට අවශ්‍යයි මේ රට ගොඩනගන්න. කැපකිරීම කරන මිනිස්සු එදා ඕන වුණා ෆුල් ටයිම් වැඩ කරන්න. අදත් කැපකිරීම මිනිස්සු ඕන වෙනවා ෆුල් ටයිම් වැඩ කරන්න. එදා උපාධිය පැත්තකින් තියලා වැඩ කරන්න සිද්ධ වුණා නම් අද උපාධියත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. සමහරුන්ට අපට එහෙම යවන්න සිද්ධ වුණා. යවන්න සිද්ධ වුණා. උපාධිය කරගන්න කියලා වෙන් කරන්න සිද්ධ වුණා. ෆුල් ටයිම් වැඩ කරනවා උපාධියත් එක්ක වැඩ කරන්න කියලා සිද්ධ වුණා. අදත් ඉන්නවා ෆුල් ටයිම් වැඩ කරනවා උපාධිය පැත්තකින් තියලා වැඩ කරනවා. අද ඉන්නවා. මේක ඇමතිවරු මන්ත්‍රීවරු විතරක් නෙමෙයි ඉන්නේ. මේ ව්‍යාපාරයේ ඇමතිවරු මන්ත්‍රීවරු විතරක් ඉන්න ව්‍යාපාරයක් නෙමෙයි. මේ ප්‍රාදේශ සභාවේ අද ඉන්නවා අපට 3900ක සේනාංකයක්. ඒ සේනාංකය විතරක් නෙමෙයි මේක ඉන්නේ. සමහරු ඉදා ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ සේනාංකය විතරයි අපට ඉන්නේ කියලා නෑ. පූර්ණ කාලීන වැඩ කරන, උපාධි පැත්තකින් තියලා වැඩ කරන, වැටුප් නැතුව වැඩ කරන, ස්වේච්ඡා සේවයට වැඩ කරන මිනිස්සු මේක ඉන්නවා. ඒගොල්ලෝ කිසිවක් දන්නේ නැහැ, කිසිවෙක් දන්නේ නැහැ. කිසිවෙක් නොදන්නා එහෙත් සමාජ ව්‍යාපාරයක් හැටියට නව රටක් නිර්මාණය කිරීමේ දැවැන්ත සමකාර්යභාරයේ මිනිස්සු හැටියට වැඩ කරනවා. මම මේක ගැන කියන්න එක දෙයක්. 1965 ජුනි මාසේ වෙලාවකදී කියුබාවේ සමරුමක් තියෙන වෙලාවේ මගේ මතක හැටියට මොන්කාඩා ප්‍රහාරයේ සමරුම තියෙන වෙලාවේදී 1965 කියන ආණ්ඩු බලය අරගෙන ඉන්න වෙලාවේ වේදිකාවේ කේ සහෝදරයා හිටියේ නැහැ. ඒ වෙලාවේ මාධ්‍යවේදියෙක් අහනවා ෆිදෙල් කාස්ට්‍රෝගෙන් චේ කොහෙද කියලා. ඒ වෙලාවේ චේ ගැන ෆිදෙල් කියන්නේ මෙන්න මෙහෙමයි. මට මේජ චේ ගැන කියන්නට ඇති දේ කුමක්ද? විප්ලවය වෙනුවෙන් ඔහු ඊටාම ප්‍රයෝජනවත් වන්නේ කොතැනකදයි ඔහු එතන ඇති. මට මේජ චේ ගැන කියන්න තියෙන්නේ කුමක්ද? විප්ලවය වෙනුවෙන් ඔහු ඊටාමත්ම ප්‍රයෝජනවත් වන්නේ කොතැනකද ඔහු එතන ඇති. එසේම අප අතර ඇති සම්බන්ධතාවයේදී ඊටාමත් උසස් අන්දමක පවතිනවා. එය අප මුණ ගැහුණු පළවෙනි දිනේ මෙන්ම හෝ සමහර විට ඊටත් වඩා දැඩි බැඳීමක් ඇති බව කියන්නට පුළුවන්. මොකද චේ ගුවෙරා සහෝදරයා බොලීවියාවට ගියා කියලා ප්‍රසිද්ධිය කියන්න බැරි වුණා. ඔහු රහසිගතව තමයි බොලීවියාවට ගියේ. තිබිච්ච ඇමතිකම් ඔක්කොම පැත්තකින් තියලා. හැබැයි ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා සහ චේ අතර සම්බන්ධය තියාගෙන ගියේ. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඉන්නේ කොතනද කියලා කියන්න බැරි වුණා. ඔහු ඉතා නිවැරදිව කොහොම මොකද්ද? විප්ලවය වෙනුවෙන් ඔහු වඩාත්ම ප්‍රයෝජනවත් නැති. ඔහු ඒ කාර්යභාරය විතරයි කරන්නේ. ඔහු නිහඬව කරන්න පුළුවන් ඒක. අප්‍රසිද්ධිය එක කරන්න පුළුවන්. ප්‍රසිද්ධිය එක කරන්න පුළුවන්. තනතුරු ඇතුව එක කරන්න පුළුවන්. තනතුරු නැතුව එක කරන්න පුළුවන්. ඒක තමයි අපේ කාර්යභාරය. අපි මෙහි සිටින්නේ සහෝදර සහෝදරීන් යන්නේ වෙනුවෙන් වෙන කිසිවක් නැහැ. වෙන කිසිවක් නැහැ. ඔබට මට අපට තියෙන බැඳීම එච්චරයි. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඔබ අද
ඔබ වෙනුවෙන් කැපකිරීම කරපු ජීවිත පරිත්‍යාග කරපු ඒ ශිෂ්‍ය නායකයන් සමරන වෙලාවේ මම මෙතනට අවිල්ලා ඉන්න එකම හේතුව ඔබ සහ මා අතර ඇති බැඳීම ඒ බැඳීමේ ඒ දිගුව තියෙන්නේ ඒ බන්ධනය තියෙන්නේ අපි කරන කාර්යභාරය අතර විතරයි